BMW, not BMW, bayerische Motorenwerke. Wait, what? Bayerische Motor... Hey, shut the fuck. Tell again. Hey. You ain't stopping me. Step. Naturale, mo cicatrici come un cesareo. Non può da colpa il mio stato è nato. Fa terrorismo come attentato. E 7 peccati c'è il capitano. Got the man with the plan right here. It's right with the man right here. Living up on sipping on beer. Yeah, clap for me man right here. 520D F10 මේ වාහනේ BMW ලගේ 5 series එකේ 6th generation එකේ වාහනයක්. මේක F10 chassis code එකකට තියාපු වාහනයක්. G30 එකට කලින් ආපු මොඩල් එක තමයි මේ තියෙන්නේ. BMW ලගේ සාම්ප්‍රදායික kidney grill එකයි engine light එකයි එක්ක sporty feel එකක් දෙන හැබැයි comfort එක පැත්තට ටිකක් බර full size sedan එකක්. බූට් එක අපිට රිමෝට් එකෙන් ඕපන් කරගන්න පුළුවන්. ඩිකි එකේ ලොකු ස්පේස් එකක් තියෙනවා. හැබැයි නැරෝ ස්පේස් එකක් තියෙන ගොඩක් වයිඩ් නෑ ඩිකි එක. මෙතන පල්ලෙහා තමයි අපිට 12 වොල්ට් බැටරි එක බලා ගන්න හම්බෙන්නේ. මේ වාහනේ ටොන් 2කට වඩා බර වාහනයක්. ඒ නිසා හොඳ ටයර් එකක් යූස් කරන්නේ ගොඩක් ඉම්පෝටන්ට්. මේකට යූස් කරලා තියෙන පිරිලි ටයර් සෙට් එකක් 225යි 55යි 17 ටයර් සයිස් එක. ටයර් සයිස් එක නම් වාහනෙන් වාහනයට වෙනස් වෙලා තියෙනවා. අපි ඕඩර් කරන විදිහත් එක්ක ඊට පස්සේ M Sport එකට ගියාම තව ටයර් සයිස් එකක්. එහෙමම ටයර් සයිස් එක පොඩ වෙනස් වෙන ඇලෝ වීල් එකත් එක්ක. level 4 disc brake එන්නේ. ඉස්සරහා double wishbone suspension එනවා. පිටිපස්සට ගියාම multi link suspension එන්නේ. වාහනේ හොඳ stable වාහනයක් comfort. මේ වාහනේ තියෙන black interior එකක්. හැබැයි beige color එකනුත් ඕගොල්ලන්ට මේ වාහනේ ගන්න පුළුවන්. beige color interior එක තියෙන වාහනක් තියෙනවා. doors වල මේ විදිහේ leather finish එකක් තියෙනවා. piano black color එකත් එක්ක. doors soft close වෙන්නේ නැහැ. පිටිපස්සේ doors වලත් leather wrapping එකත් එක්ක ඉස්සරහා තිබ්බ piano black color එක පිටිපස්සට යනකම් continue වෙලා තියෙනවා. පිටිපස්ස හොඳ ඉඩක් තියෙනවා. armrest එකක් එනවා. කම්ෆර්ටබලි දෙන්නට යන්න පුළුවන්. 3 දෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ලොකු ෆ්ලෝ හම්ප් එකක් තියෙනවා වාහනේ. රියර් වීල් ඩ්‍රයිව් එකක් නිසා අනිවාර්යෙන් ෆ්ලෝ හම්ප් එක අපිට බලාපොරොත්තු වෙන්න වෙනවානේ. ඩෝ එකක් ක්ලෝස් කරලා හොඳට දැනෙන්න තියෙනවා වාහනේ. හොඳ වේට් එකක් තියෙනවා ඩෝ එකේ. යුරෝප් වාහන වල ජර්මන් වාහන වල සාමාන්‍ය හැටියක් හැමදේම හොඳට ෆීල් වෙන ලොකුවට දැනෙන්න තියෙනවා. උස මහත කෙනෙක්ට යනකොට හොඳට ගැලපෙන වාහනයක් මේක. ආම්රෙස්ට් එකේ මේ විදිහට කප් හෝල්ඩර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව පොඩි ස්ටෝරේජ් ඒරියා එකක් තියෙනවා. මේ දෙක තිබ්බයි කියලා මේකේ කම්ෆර්ටබල් ගතිය අඩු වෙලා නැහැ. ලෙදර් රැප් එකක් තියෙනවා. හොඳ ලෙග් ස්පේස් එකක් වාහනේ තියෙනවා. අනිත් BM3 සීරීස් එකට වඩා මේකේ හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. පිටිපස්ස සීට් එකේ ඉඳන් ඉස්සර ඩෑෂ්බෝඩ් එක දිහා බලුවම අපිට බලා ගන්න පුළුවන් පියානෝ බ්ලැක් කලර් එකකින් ෆිනිෂ් වෙච්ච ලස්සන ඩෑෂ්බෝඩ් එක. ඊට අමතරව රෙඩින් ලැම්ප්ස් දෙකක් දීලා තියෙනවා පිටිපස්ස පැසෙන්ජර්ස්ලට. ඒක ගොඩක් වටිනවා. BM එකක් ගාම කට්ටිය කොලිය ඇඳෙන්නේ තෙල් බොන වාහනයක් විදියට. හැබැයි මේ වාහනේ ඊට හාත්පසින්ම වෙනස්. මේකේ 70 ලීටර් ෆුල් ටැංක් එකක් තියෙන්නේ. ලීටර් 70ක් ෆුල් ටැංක් එකක් ගහගත්තයින් පස්සේ කිලෝමීටර් 1000කටත් එහා රේන්ජ් එකක් යන්න පුළුවන්. හයිවේ එකේ ගත්තොත් ලීටර් කිලෝමීටර් 20කට එහා පැත්තේ ෆුල් කරනවා. ඊට අමතරව ට්‍රැෆික් එකේ සිටි ඩ්‍රයිව් එකේදී ලීටර් කිලෝමීටර් 10 12 13 වගේ රේන්ජ් එක මූව් වෙනවා. හොඳ performance වාහනයක් කළත් මේ වගේ fuel efficiency එකක් තියෙනවා කියන්නේ ඇත්තරම සුපර්. vehicle එකේ heart එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ N47 engine එක. මේක 2 liter turbo charge engine එකක්. අනිත් යුරෝප් වාහනත් එක්ක බලද්දී මේ engine එක ටිකක් කරදර අඩු reliable engine එකක්. අපිට මේ වාහනේ engine oil එක විදිහට 5W30 5W40 fully synthetic oil එකක් use කරන්න පුළුවන්. fully synthetic oil එකක් use කරන එකේ වැදගත්කම තියෙන්නේ මේක twin power turbo engine එකක්. ඒක මෙතන mention කරලාම තියෙනවා. ඉතින් ඔයාගේ turbo එක පරිස්සම් කරගන්න අනිවාර්යෙන් fully synthetic oil එකක් use කරන්න. අපි වාහනේ power එක සහ maintenance ගැන drive එකේදී කතා කරමු.
ඩ්‍රයිවර් සීට් එකේ ඉඳගත්තාම අපිට මේ විදිහට බලන්න අපේ ස්ටියරින් වීල් එක මේකේ ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් එනවා. ඊට අමතරව අපිට වොලියුම් අප් ඩවුන් තවත් ඔප්ෂන් කීපයක් හම්බ වෙනවා. අපේ ලයිට්ස් කන්ට්‍රෝල් ටික මෙතනින් සයිඩ් එකෙන් හම්බ වෙනවා. ඊට පස්සේ වයිපර් ලීවර් එකයි සිග්නල් ඉන්ඩිකේටර් එකයි පැති දෙක මාරුලා ඉන්නේ. ජපනිස් වෙහිකල් එකක් පදින කෙනෙක්ට මේක මාරු වෙයි. මටත් මේක පැටලෙනවා. යුරෝප් හැම වාහනයකම වගේ අපිට මේ විදිහට සිග්නල් ඉන්ඩිකේටර් එක වම් පැත්තෙත් වයිපර් කන්ට්‍රෝල් එක දකුණු පැත්තෙත් බලා ගන්න පුළුවන්. AC එක පැත්තට ආවම dual 7 climate control system එකක් බලා ගන්න පුළුවන්. ඉන්ටීරියර් එකට ආවම ඉතින් මම හැම වෙලාවෙම කියන පියානෝ බ්ලැක් ෆිනිෂ් එකත් එක්ක මාරම ලස්සන බ්ලැක් කලර් ලෙදර් ෆිනිෂ් එකක් තියෙනවා. මම ඇත්තට මේ ෆිනිෂ් එකට මාරම කැමතියි. .520D එකේ අපිට 8 ස්පීඩ් ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේක ස්මූත් ගියර් ෂිෆ්ටිං ගැන ඩ්‍රයිව් එකේදීම කතා කරමු. මේ ඩිස්ප්ලේ එකේ වාහනේ සියලුම ඩීටේල් වගේ බලා ගන්න හම්බ වෙනවා. වාහනේ ටයර් ප්‍රෙෂර් එක, වාහනේ එන්ජින් ඔයිල් ලෙවල් එක, නෙක්ස්ට් ඔයිල් චේන්ජ් එකට කොච්චර කල් තියෙනවද වගේ ගොඩක් ඩීටේල් මේ ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්. ඒක ගොඩක් වටින ෆීචර් එකක්. මේක හොඳ ප්‍රැක්ටිකල් ග්ලව් බොක්ස් එකක් බලාපන් හොඳ ඉඩ කඩක් තියෙන. ඊට ස්පීකර්ස් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මම මාර මාසේ මේක සවුන්ඩ් වලට. ඉස්සරහටත් පිටිපස්සට වගේම රීඩින් ලැම්ප්ස් දෙකක් දීලා තියෙනවා. පිටිපස්සේ බැලුවම මේ විදිහට 3 දෙනෙක්ට යන්න හදපු පිටිපස්සේ කම්ෆර්ටබල් සෙකන්ඩ් රෝ එක බලන්න බලන්න. හැබැයි ඉතින් 3 දෙනෙක්ට යන්න පුළුවන් කට ඇත්තටම 3 දෙනෙක්ට යන්න බෑ. මොකද ෆ්ලෝ හම්ප් එක වැඩි. මම අර කලින් කියපු සිග්නල් එක පැටලෙන ප්‍රශ්නේ ඉතින් ඔහොම එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. වැඩිපුරම පුරුදු ජපනීස් වෙහිකල් යූස් කරලානේ. මේකේ පවර් එක ගැන කතා කළොත් හෝස් පවර් 181ක් හම්බ වෙනවා RPM එක 4000 දී. වාහනේ weight එකත් එක බලද්දි මේක ඒ තරම්ම හොඳ පවර් එකක් කියන බෑ power to weight ratio එකත් එක බලද්දි. හැබැයි මේක මැජික් එක තියෙන්නේ නිව්ටන් මීටර් 380ක ටෝක් එකක් හම්බ වෙනවා අපිට 1750 RPM එකදී. ඒ කියන්නේ RPM එක ගොඩාක් high වෙන්නේ නැතුව low RPM එකදී අපිට මේක උපරිම ටෝක් එක හම්බ වෙනවා. ඒක නිසා සීට් වලට ඇලෙන විදිහේ ටෝක් එකක් අපිට මේකේ පිකප් එකක් බලා ගන්න පුළුවන්. ඩීසල් එන්ජින් වල සාමාන්‍ය ටෝක් එක වැඩි. ඉතින් ඒ වාසිය මේකෙත් අපිට හම්බෙලා තිනවා. ඩීසල් එකක් හින්දා මෙච්චර ෆුවල් වැඩ කරන්නේ. අපිට පෙට්‍රල් එන්ජින් එක මේ තරම් ෆුවල් එෆිෂියන්සි එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. සිග්නල් එකේ ප්‍රශ්නයක් මට දිගටම එනවා. ඉතින් මොනා කරන්න. වාහනේ අපි ට්‍රැෆික් එකේදී ෆුල් බ්‍රේක් කළාම වාහනේ එන්ජින් එක ඔෆ් වෙනවා. ජපනීස් වෙහිකල් වල ඉකෝ අයිඩල් එක වගේම මේකෙත් එන්ජින් එක ඔෆ් වෙලා යවන්න වෙනවා. ඊට අමතරව ජපනීස් වාහන ඉකෝ අයිඩල් එක වගේම මේකෙත් වාහනේ බැටරි එක ෆුල් චාර්ජ් වුණායින් පස්සේ ඕල්ටර්නේටර් එකට එන්ජින් එක යන බර අඩු වෙනවා. ඒකින්ද වාහනේ ෆුල් එෆිෂියන්සි එක තව ටිකක් වැඩි වෙනවා. මේ වාහනේ මෝඩ්ස් තුනක් එනවා. ඉකෝ, කම්ෆර්ට්, ස්පෝර්ට් කියලා. මෙච්චර වෙලා මං ඉකෝ මෝඩ් එකේ ආවේ. වාහනේ ස්පෝර්ට් මෝඩ් එකට දාලා බලමු පර්ෆෝමන්ස් එක ලොකු වෙනසක් වෙනවද කියලා. ඩීසල් වාහනයක් විදිහට ගත්තාම හොඳ ඇක්සලරේෂන් එකක් තියෙනවා. ටෝක් එක හොඳට ඇඟට දැනෙනවා. 0 to 100 යන්න තප්පර 8ක් විතර යන්නේ. මේ වාහනේ මට සෙල් කරන්න හම්බෙච්ච වාහනයක්. ඉතින් මට BM 520D එකත් එක්ක ලොකු ස්ටෝරි එකක් නැහැ. මං ලොකු කාලයක් යූස් කරලා නැහැ. කලින් මට පොඩි කාලේට හම්බෙලා තිබ්බා සති දෙකක් විතර යූස් කරන්න වාහනයක්. ඊට අමතරව දැන් මේ පාර තමයි හම්බුනේ 520D එකක් යූස් කරන්න. ඉතින් ලොකු ස්ටෝරි එකක් නැති වුණාට මං කැමති වාහනයක්.
හොඳ ෆූල් එෆිෂියන්සි එකක් තියෙන හොඳ කම්ෆර්ටබල් වාහනයක්. BMW ගම ගොඩාක් කම්ෆර්ට් පැත්තට බර නැහැනේ. හැබැයි 520D එක හරි කම්ෆර්ටබල්. 3 series වගේ නෑ මාරම කම්ෆර්ටබල්. ඉතින් ඕගොල්ලොත් වාහනයට කැමති නම් මං contact numbers දාලා තියන්නම් screen එකේ description එකේ. ඊට අමතරව first comment එකේ දාලා තියන්නම්. vehicle එකටවත් interest නම් මට call එකක් දෙන්න මං vehicle එකේ ඕනව contact කරලා දෙන්නම්. 520D model එකේ common problems ටිකක් එනවා. timing chain එකේ පොඩි ප්‍රශ්නයක් එනවා. ඊට අමතරව suspension ලංකාවේ road condition එකේ suspension වල ප්‍රශ්න ටිකක් එනවා. ඉතින් සමහර අය super diesel නැතුව normal diesel ගැහුවාම injectors ටික සවුත් වෙනවා. ඊට අමතරව diesel filter එක diesel pump එක ඒවයි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් එන්න බලනවා. එතකොට මේ ප්‍රශ්න ගොඩක් ඒවා මේකේ විසඳලා දින්නේ මේ වෙද්දි suspension repair එකක් ආව ලොකු මුදලක් යට කරන්න වෙනවා. suspension repairs මේක කරලා දින්නේ timing chain එකේ replacement එක කරලා දින්නේ. ඊට අමතරව වාහනේ ගත්ත දා ඉඳන් super diesel විතරයි ගහලා තියෙන්නේ. මේ vehicle එකේ service records ඔක්කොම තියෙනවා. first stage service කරලා තියෙන්නේ. service record ඔක්කොම තියෙන හොඳට use කරපු මේ විදිහේ වාහන හරි අඩුයි 520D model එකේ. ඉතින් 2013 14 model එකක්. ඔයත් වාහනේ interest නම් ඔයා 520D එකක් හොයනවා නම් අනිවාර්යෙන් මට call එකක් දෙන්න. ඊට අමතරව ඔයාගාවත් 520D එකක් තියෙනවා නම් ගන්න කෙනෙක්ට දැනගන්නත් මන් නොදන්න දේවල් නිවැරදි කරන්නත් පල්ලෙහා comment section එකේ විවෘතයි. එහෙනම් safe drive. بدي اخش فصله يا اخي تفوز فوز والله اخش رايك صح يا اخي ජර්මන් වල යුරෝප වල හැමදේම සාමාන්‍යයෙන් ටිකක් දැනෙන්න තියෙනවානේ ජර්මන් ඒවා එහෙම. ඒක ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තියෙන. කියන්නේ කප් හෝල්ඩර් එකත් හොඳ සයිස් එකකට තියෙනවා. ඕනේ කප් එකක් දාන්න පුළුවන් වෙන්නේ.